හොඳයි සුබ දවසක් වේවා ඩිෆිකල් ලයිෆ් විත් මధుරංග YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙනවා. ඉතින් අදත් මම පොඩි වීඩියෝ එකක් කරන්න අදහස් කරා මේ සිලින්ඩර්ස් වල තියෙන ගුණාත්මක සිලින්ඩරයක් අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඉතින් මම මේ අලුත්ම සිලින්ඩරයක් තෝරගත්ත ඔයාලට පෙන්වන්න පහසුවට. මොකද හේතුව තමයි මේ අලුත්ම සිලින්ඩර් එක තමයි මේ දත්ත ප්‍රමාණය හරියටම පේන්න තියෙන්නේ. නැත්නම් එයා පරණ නාම සිලින්ඩර් එක ඒ දත්ත පේන්නේ නැහැ. මොකද තීන්ත ආලේප කරලා තිබුණොත් එහෙම නිතර තීන්ත ආලේප වුණොත් එහෙම මේක මේ තියෙන අකුරු සම්පූර්ණයෙන් වැහිලා යනවා. ඉතින් නමුත් ගොඩක් වෙලාවට සිලින්ඩර් එක 175ක් මේක පේන්න තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මම මේක ඉතින් එක ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඉතින් මුලින්ම මේ සිලින්ඩර් එක අපි හිතමු පුරවන්නේ ඔක්සිජන් නම් ඒ සිලින්ඩරේ O2 කියලා මෙතන මේ සටහන් වෙනවා. මේ තියෙන O2 කියන්නේ මේ ඔක්සිජන් සිලින්ඩරයක් කියලා අඳුර ගන්න පුළුවන්. අර මම කලින් වීඩියෝ එකේ සටහන් කරා වගේ මේ වගේ මේ O2 කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව තියෙනවා මේකේ ප්‍රධානම දෙයක් තමයි මේ සිලින්ඩරේට මේ අපිට පුද්ගලයෙක් විදිහට අපිට නමක් තියෙනවා වගේ මේ සිලින්ඩරේටත් නමක් තියෙනවා. මේ නම තමයි නම විදිහට සටහන් වෙන්නේ මේ සිලින්ඩර් නම්බර එක. මේ තියෙන 0.33 0.74 කියන්නේ මේ සිලින්ඩරේ තියෙන නම්බර එක. ඒකෙන් තමයි මේ සිලින්ඩරේ අපි ලංකාවේ කොහේ තිබුණත් අඳුරගන්නේ මේ සිලින්ඩරේ මේ අහවල් තනින් පිරෙව්වේ අහවල් තනින් ගත්තේ මේක මේ සිලින්ඩරේ කියලා අඳුරගන්නේ. ඊට අමතරව තව දෙයක් තියෙනවා මේ සිලින්ඩරයක් ගෑස් පුරවන්න කලින් අපි බලන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඒකෙන් එක ප්‍රධාන දෙයක් තමයි මේ සිලින්ඩරයක් අලුතෙන් ආවා මේ සිලින්ඩරය ටෙස්ට් කරන්න ඕන. ටෙස්ට් කරන්න නම් ටෙස්ට් කළ යුතු නියමිත ප්‍රමිතීන් තියෙනවා. ඉතින් මේ ප්‍රමිතීන් වලට තියෙද කියන එක තමයි මේක සටහන් වෙලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන ප්‍රමිතිය තමයි මේ ටෙස්ට් ප්‍රෙෂර් එක. මේ තියෙන මෙතන pH අගය 250යි බාර් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක බාර් 250ක් වෙනකම් මේ සිලින්ඩරේ ටෙස්ට් කිරීමේදී ප්‍රෙෂර් කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මේක පුරවනකොට අපි සිලින්ඩරේ බාර් 150ක් ප්‍රෙෂර් කරලා පුරවන්න පුළුවන් කියන එක සටහන් වෙනවා. එතකොට මේ දෙක ඉතාම වැදගත් දෙයක්. ඊට අමතරව තියෙනවා මේ සිලින්ඩරේ කොච්චර thickness එකක් තියෙනවද? සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එකක් අනුව ලංකාවේ පාවිච්චි වෙන සිලින්ඩර්ස් වල මිලිමීටර් 5ට වැඩි වෙන්න ඕන. දැන් මේ සිලින්ඩර් ඔයගලන්ට පේනවා 5.4යි mm කියලා සටහන් වෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 5ට වැඩි 5.4ක් තියෙනවා. ඒකවල මේ හොඳම තත්ත්වයේ තියෙන සිලින්ඩරයක්. ඊට අමතරව මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සිලින්ඩරේ සාමාන්‍යයෙන් empty බර. මේ තියෙන්නේ කිලෝ 44යි ග්‍රෑම් 900ක් බරයි. ඒක තමයි මේ සිලින්ඩරේ empty බර කියලා සටහන් වෙනවා. ඔයගොල්ලන්ට හදිස්සියට මේක මේ ප්‍රවාහනය කිරීමේදී අවශ්‍යතාවයක් කිලෝ කොච්චරක් බරයිද කියලා empty බර මේක සටහන් කරලා තියෙනවා කිලෝ 44යි ග්‍රෑම් 900ක් කියලා. ඊට අමතරව තව තියෙන මේ සිලින්ඩරේ water capacity එක කොච්චරද කියලා. ඒ කියන්නේ වතුර පිරෙවුවොත් මේ වතුර කොච්චර පුරවන්න බෑ. මේක ලීටර් 46.3ක් ලීටර් පුරවන්න පුළුවන්. ඉතින් ඒක මේක ගෑස් පිරවීමේදීත් ඒක බලපානවා ලීටර් 40ක ප්‍රමාණයකද සමහර අය දන්නවා 47 40 50 වගේ ප්‍රමාණ වලින් ගෑස් සිලින්ඩර්ස් තියෙනවා. ඉතින් මේ 40 ලීටර් 40 සිලින්ඩරයක් විතර තමයි මේක සටහන් වෙන්නේ. ඊට අමතරව ප්‍රධාන දෙයක් තමයි අපි ඕනම රටක ISO කියන එක පාවිච්චි අපි ලංකාවේ පාවිච්චි කරන ISO කියන එක. ඉතින් ISO සර්ටිෆිකේට් එක මේ සිලින්ඩරේට තියෙනවා. ඒ කියන්නේ ISO 98.9-1. ඒක තමයි තත්ත්ව සහතිකය. එතකොට මේක අපි දැන් දන්න මේ වගේ සිලින්ඩරයක් දැක්කට පස්සේ අපිට මේ සිලින්ඩරය හොඳ තත්ත්වයක්. එතකොට දැන් මම කෙටියෙන් පැහැදිලි කරන්න සිලින්ඩරයක් මුලින්ම අලුත් සිලින්ඩරයක් ගන්නකොට බලන්න ඕන ටෙස්ට් ප්‍රෙෂර් එක 250 තියෙද. මොකද මේ ටෙස්ට් ප්‍රෙෂර් එක 250 නැත්තම් මේ සිලින්ඩරේට ගෑස් පුරවන්න බෑ. එතකොට වර්කින් ප්‍රෙෂර් එක බාර් 150 පුරවන්න පුළුවන් වෙනවා. එතකොට ඒක දෙවෙනි එක. ඊට පස්සේ මේක thickness එක මිලිමීටර් 5.4. ඒ කියන්නේ 5ට වඩා වැඩි වෙන්න ඕන. ඊට අමතරව ISO නම්බර එක. ඒක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක සටහන් කරලා සිලින්ඩර් නම්බර එක. ওই ටික බැලුවහම ප්‍රධාන වශයෙන් ඒක වැදගත්. ඊට අමතරව තව මේ සිලින්ඩර් සටහන් වෙනවා මේක මේ නිෂ්පාදිත වර්ෂය 2025 තුන්වෙනි කාර්තුවේ මේ නිෂ්පාදනය කරා කියන එක තමයි මේක සටහන් වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ සිලින්ඩරයක් ගත්තාම මේ සිලින්ඩරේ A to Z දැන් මේ මූණත අගය මොනවද විස්තර තියෙන්නේ කියන එක මේක සටහන් වෙනවා. ඉතින් මේකදී තව මොන හරි ඔයගොල්ලන්ට මේ සිලින්ඩර්ස් වල දැනගන්න මොන හරි දෙයක් තියෙනවා මගේ කමෙන්ට්ස් වලට යටින් සටහන් කරන්න. ඊට අමතරව ප්‍රධානම දේ සිලින්ඩරයක් නියෝජිත ආයතනයකින් හෝ නිෂ්පාදන ආයතනයකින් ලබා ගැනීමේදී මේ කරුණු සියල්ල එක මොහොතේ බලලා හොඳ තත්ත්වයේ සිලින්ඩරයක් ඕගොල්ලන්ට දැන් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ මොන හරි වැදගත්කමක් ඔයාලට තියෙනවා කියලා හිතනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් දක්වන්න. බොහොම ස්තුතියි.